දැන් ඉද්දකැලේ පහු කරගෙන පියාඹගෙන යද්දි කවුද ඉන්නේ? රාජහංසයෝ. රාජහංසයෝ රංචු පිටින් බහින මල් පිපිච්ච විල් මොනවා පද්ධතියක් හම්බ වෙනවා. හරි ලංකාවේ හංසයෝ නෑ කියනවනේ. අර ගීතා කුමාරසිංහ. අර එක දවසක් එක කාලයක් මං හිතන්නේ ජෙනරල් පොන්සේකා ඡන්දේ ඉල්ලුවා හංසයාගේ. හරි ගීතා කුමාරසිංහ ඉල්ලුවේ පුතේ පොහොට්ටුවෙන්ද කොහෙද? එයා ඉල්ලුවේ නෑ. එයා සපෝට් දුන්නා පොහොට්ටුවෙන් ඉල්ලපු අපේක්ෂකයාට මහින්ද මහත්තයාට. අය ගීතා හරි ස්ටේජ් එකකට නැගලා මෙහෙම කියනවා. මේ හංසයෝ නෑ පාතේ ඉන්නේ කියලා. අය ගීතා මේක කියවලා තිබුණා නම් කියන්නේ නෑ ඔය කතාව. හරි නෑ නෙමෙයි ඉන්නවා. නැත්නම් මේ කියයිවේ. පැහැදිලිද? රංචු පිටින් දැස්ස රාජහංසයන් ගැවසීගත් මල් පිපුණු විල් පුතේ එදා තිබුණා. මේ පරිසර කලාපයක් පෙන්වන්නේ. හරි S2 දූතයාගේ S2කට පෙන්වන්නේ සුන්දරම දේ පුතේ. ඉද්දකැලේ පහු කරනවත් එක්කම පුතේ මොකද හම්බුනේ? රාජහංසයන් ගැවසීගත්ත. හරි මල් පිපුණු විල් තලා තමයි පද්ධතියක් හම්බෙන්නේ. එක විලක් නෙමෙයි. කුඩා විල් පද්ධතියක් හම්බෙනවා. දැන් දූතයාගේ S2කට හොඳ දර්ශන ටිකක් පෙන්වන්නේ. පරිසර කලාපයක් කියන්නේ ඒක. පැහැදිලිද? බලමු මේ ඇත්තටම පුතේ අදින් වසර 400කට 500කට එහා ඉතිහාසය. අද කොළඹ පැත්තේ ඔහොම දකින්න හම්බෙයිද? මොන පිස්සුද පුතේ එක ගහක් නැහැ. එදා මොනතරම් ලස්සන පරිසරයක් තිබිලා තියෙනවද? හරි කෝට්ටේ ඉඳලා කැලණියට එන අතරතුර තියෙන පරිසරය මේ කියන්නේ. අතිශයෝක්තිය වෙන්න පුළුවන්. හැබැයි නැත්තටම නැති වෙලා තියෙන්නේ නැතුව ඇති. ওই දේවල් තියෙන්නේ නැති. චුට්ටක් හරි. හරි ආන්ගේ සුන්දරත්වය හරි අපූර්වට කියනවා. පැහැදිලිද? යන් ඊළඟ පදේට ළඟතුරු. ළඟතුරු කියන්නේ ළඟ කියනවා ළඟ. තුරුමල්. තුරුමල් කියනවා මොනවද? තුරුමල් ගස්වල මල් වලින්. ගස්වල මල් වලින්. ගිලහුණු. ගිලහුණු කියන්නේ වැටිච්ච නැත්තම් ගිලහුණු. ගස්වල මල් වලින් ගිලහුණු. රොණ උලේයා. රොණ උලේයා කියන්නේ මල් රේණු. හරි මල් රේණු. මල් පරාග. ආගන්නකෝ. දැන් ඇත්තටම මේක ලස්සන දර්ශන නෙමෙයිද? දැන් මේ මෙහෙම ගස් තියෙනවා. ගස්වල මල් පිපිලා. දැන් හිතන්නකෝ කහ මල් පිපිලා තියෙනවා නම් මල් පරාග වැටෙනවම කොහොමද වෙන්නේ? ගහ වටේට කහම කහ පාටයි. හරි ඔය නුවරක් තියෙන එහෙම. අනුරාධපුරේ පැත්තේ තියෙනවා. හරි අදටත් තියෙන එහෙම පෙරදිනේ එහෙම තියෙනවනේ. කහ පාට නම් පරාග වැටෙනවම වටේටම කහ පාටයි. ඔය හින්දි චිත්‍රපටි වල එහෙම පෙන්නන්නේ. ආන්හිම රතු මල් තියෙනවා නම් මල් පරාග වැටෙනවම මොන පාටද? ගහ වටේටම පුතේ රතු පාටයි. එහෙම තැනක් දැන් හම්බෙන්නේ. හරි ගස්වල මල් වලින් ගිලහුණු මල් පරාග වැටලා පුතේ එවැනි ලස්සනට වැතිරලා තියෙනවා. එක එක පාට. කැලෑවෙනිමි. තේනද? මේ කියන්නේ ඒක මේ ඇවිල්ලා සුන්දර පරිසර කලාපයක් පෙන්වන අවස්ථාවක් දූතයාට. හරි ඉස්ලාම් පෙන්වුවා ගස් වැල්ලක් ගිසේ ඉද්ද වැල්ලක් ගිසේ පිපුණු මල්. උඩින් යන්නේ හරියට මල් යහන් තලාවක යනවා වගේ. ඒක පහු කරනවත් එක්කම දූතයාට පෙවුණා පුතේ මල් පිපිච්ච විල්වල රාජහංසයන් ගැවසීගෙන ඉන්නවා රංචු පිටින්. ඒක පහු කරනවත් එක්කම දූතයාට පේනවා පුතේ ගස්වල මල් පිපිලා තියෙනවා මල් පරාග වැටලා හරි ලස්සනයි වැලි තලා. තේනද? පුදුම ලස්සනක් නෙත පිනවන දර්ශන ටික. හරි අපූර්ව පරිසර වර්ණනාවක්. හරි ඊළඟ කියනවා කොහොමද? හරි මග බැස යවා මේ මගට බැහැලා යන්න. මග බැස යව මාර්ගයට බැහැලා යන්න. හරි ඵල කියන්නේ පැතුරුණු. පැතුරුණු හෙළ වැලි තෙලයා. හෙළ වැලි කියන්නේ හෙළ කියනවා සුදු පාට. වැලි තෙලයා කියනවා මොනවද? වැලි තලාවල. සුදු පාට වැලි තලාවල බැහැලා යන්න කියනවා. මොන තරම් අපූර්ව දර්ශනයක්ද පෙන්වන්නේ. තේනාද? දූතයාගේ මුළු ගත සිතම පිනවෙන දර්ශන ටිකක් පෙන්වන්නේ පුතේ. පරිසර කලාපයක්. මොනවද? පරිසර කලාපයක් හරි අපූර්වට නිර්මාණය කළා. හරි එදා තියෙන්නේ නැති ওই සුන්දරත්වය. අදටත් ඕක තියෙනවා. හරි බලන්නකෝ ඔය රත්තර පැත්තේ නාන්න ගියාම තේනාද අර ගංගා මෙහිම යනවා වැලි තලා පිරලා තියෙනවා. තේනාද ඒ වගේ අර වැල් එහෙම එල්ලිලා තියෙනවා මල් පිපිලා තියෙනවා පුදුම ආසාවක් හිතේ. අපි ගිහිල්ලා ඒ තැන් වල කාලා බීලා ඒ තැන් නැති කරලා එනවනේ. ගෙනිච්චර බෝතලේ කුඩු කරලා ඉන්නේ පුතේ.
එහෙම එපා. අපේ ලංකාවේ තියෙන සුන්දරත්වය එදත් තිබුණා අදත් තියෙනවා. හැබැයි අපි පරිසරයට ආදරය කරන්නේ. මේක තමයි පරිසරය කියන්නේ දරුවෝ. තේරුණාද? අපි යන් තේරුමට නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාමයයි තව